ආදරයෙන් පිළිගන්නවා අදත් SRV Sport YouTube channel එකට. අද අපි බලන්න යන්නේ දුෂ්‍යම් කියන ෆිල්ම් සීරීස් එකේ තුන්වෙනි ෆිල්ම් එක. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා. ඉතින් අපි කතාව බලන්න කලින් කතාවේ ප්‍රධාන චරිත ටික මුලින්ම අඳුරගෙන ඉමු. ඔයාලට මතක ඇති මේ කතාවේ ප්‍රධාන චරිතය ජෝර්ජ් කුට්ටි වගේම එයාගේ බිරිඳ රාණි, එයාගේ දුවලා දෙන්න අනු වගේම අංජුව. ඒ වගේම ඔයාලට ප්‍රභාකර් කියන මේ කෙනා ගීත කියන එයාගේ බිරිඳත් මතක ඇති. ඉතින් මේ කතාවේදී සහදේව, රාජ, ජෝස්, අයිජී, තෝමස් බැස්ටියන් වගේම අවීරා කියන කෙනෙකුත් චරිත විදියට එකතු වෙනවා. ඉතින් ඔයාලට දෙස්සම් පළවෙනි කතාවේ මතක ඇතිනේ ජෝර්ජ් කුට්ටිගේ ලොකු දුවට වරුන් ප්‍රභාකර් කියලා තරුණයෙක් කරදර කරන්න ඇවි සිදුවුණු සිදුවීම් දාමය. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ එතනදී වරුන් මැරුණා කියලා. ඒ උණ දෙයින් ජෝර්ජ් කුට්ටි එයාගේ පවුල රැකගන්න කොච්චර කැප වුණාද කියලා. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ පළවෙනි කතාවේ අන්තිමටම වරුන්ගේ මිනිහ අලුතෙන් හදන්නගත්ත පොලිස් ස්ටේෂන් එකක වල දැම්ම කියලා. ඒ වගේම ඩිර්ෂම් දෙවෙනි කතාව පැත්තට හැරුණොත් ඔයාලට මතක ඇති පළමු සිදුවීමෙන් අවුරුදු 6කට පස්සේදී ට්‍රාන්ස් පොලිසිය අය ජෝර්ජ් කුට්ටිගෙන් ඇත්ත කොහොම හරි එළියට අරගන්න කේස් එකට අදාළ වරුන්ගේ ශරීර කොටස් හොයාගන්න try කරා කියලා. එතනදී ඔයාලට මතක ඇති ජෝර්ජ් කුට්ටි ඒ වරදාපු අස්ති කොටසුත් මාරු කරලා ගේමක් ගැහුවා කියලා. ඉතින් ජෝර්ජ් කුට්ටිට නීතියෙන් දඩුවම් ලැබුණේ නැති වුණාට මානසිකව දඩුවම් ලැබිලායි තිබුණේ. මොකද එයා තාමත් ඉන්නේ කොයි වෙලේ මාව අහුවේද කියලා හිතට තියෙන බය. ඉතින් මෙතනින් පස්සේදී කතාවේ තුන්වෙනි පැත්තට හැරුණොත් ඔයාලට මතක ඇති ජෝර්ජ් කුට්ටි කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් කියලා. ඉතින් තුන්වෙනි කතාව පටන් ගන්නේ ජෝර්ජ් කුට්ටි හදපු චිත්‍රපටියක දර්ශන එක්ක. ඉතින් මේ ෆිල්ම් එකට ජෝර්ජ් කුට්ටිට හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. ඒ වගේම දැන් ජෝර්ජ් කුට්ටිටම කියලා මූවි හෝල් එකකුත් තියෙනවා. ඒ වගේම ඔයාලට දෙවෙනි කතාවේදී මතක ඇති රාජන් කියන මේ චරිතය. ඉතින් මෙයා තමයි ජෝර්ජ් කුට්ටිට එයාගේ වැඩවලට දැන් උදව් කරන කෙනා. ඔය අතරේදී ජෝර්ජ් කුට්ටි පවුලේ අයත් එක්ක චිත්‍රපටිය එලි දක්වලා යන අතරේදී ඉන්ටර්විව් එකකට කියලා මාධ්‍යවේදීන් දෙන්නෙක් එන්නේ. ඒත් ජෝර්ජ් කුට්ටි කියන්නේ අපිට හදිස්සියක් ඒක නිසා අපිට යන්න ඕන කියලා. මෙතනදී මාධ්‍යවේදීන් දෙන්න අහන්නේ ඔයා හදපු ෆිල්ම් එකත් ඔයාගේ දුවට උන සිද්ධියත් අතර සම්බන්ධයක් තියද කියලා. මෙතනදී ජෝර්ජ් කුට්ටි කියන්නේ නෑ ඒක ප්‍රේක්ෂකයන්ගේ අදහසක් මම නිෂ්පාදකයෙක් හොඳ කතාවක් හදලා තියෙන්නේ කියලා. ඉතින් ජෝර්ජ් කුට්ටි හදපු මේ ෆිල්ම් එක මලයාලම් සිනමාවේ වාර්තා අලුත් කරන්න පුළුවන් වුණ ෆිල්ම් එකක් බවට පත් වුණා. මෙතනින් පස්සේදී කතාව හැරෙන්නේ වරුන්ගේ ෆැමිලි එක පැත්තට. ඔයාලට මතක ඇති වරුන්ගේ අම්මා ගීතාවයි වරුන්ගේ තාත්තා ප්‍රභාකර්වයි. ගීත දැන් සිද්ධියෙන් එයාට සාධාරණයක් නොලැබුණු නිසා දුකින් එකම තැනකට වෙලා තමයි කාලය ගත කරන්නේ. ඉතින් මෙයාලගේ ලොකු දුව අංජුගේ කාලයත් හරි නිසා මෙයාලා හදන්නේ ඉක්මනින් එයාට විවාහ යෝජනාවක් ගේන්න. අංජු එයාට උණ කරදරෙන් පස්සේ දිගටම මනෝවෛද්‍යවරයෙක්ව හම්බ වුණා. ඒ වගේම මේ දවස් තමයි අංජු මේ වෛද්‍යවරියව හම්බ වෙන අන්තිම දවස. මොකද දැන් වෛද්‍යවරිය තහවුරු කරනවා අංජුට හොඳටම හොඳයි කියලා. මෙතනින් පස්සේදී අංජු ගෙදර යද්දී මෙයා වාහනය නවත්තලා තිබ්බ තැනින්ම වගේ කලින් ජෝර්ජ් කුට්ටි හම්බ වුණ මේ මාධ්‍යවේදීන් දෙන්නත් ඉන්නවා. ඒ වගේම ජෝර්ජ් කුට්ටි හදපු ෆිල්ම් එකට නම දාලා තියෙන්නේ දුර්ෂම් කියලා. ඉතින් ෆිල්ම් එක කොච්චර සාර්ථක වෙලාද කියනවනම් ජෝර්ජ් කුට්ටිට රටින් පවා ඇමතුම් එනවා චිත්‍රපටිය ඒ රටවල් වලත් ප්‍රචාරය කරන්න කියලා. ඔය අතරදී ජෝර්ජ් කුට්ටිට හම්බ වුණ මේ මාධ්‍යවේදිනිය ෆේෂල් එකක් කරගන්න කියලා මේ රූපලාවන්‍යාගාරයට එනවා. මෙතනදී මෙයා අංජුට උපදෙස් දුන්න වෛද්‍යවරිය මෙතන ඉඳපු නිසා මෙයා එක්ක කතා කරනවා. ඔයාලට මතක ඇතිනේ ජෝර්ජ් කුට්ටිගේ ලොකු දුවට විවාහ යෝජනාවක් හෙව්වා කියලා. මෙතනදී මෙයාලට කලින් කපුවේ මෙයාලටම කියලා යෝජනාවක් ස්ථීර කරලා දීලා තියෙනවා. ඒත් මෙතනදී දැන් මේ කපුවා කියන්නේ යෝජනාවට කොල්ලගේ පැත්තේ අය කැමති නැහැ කියලා. කපුවා කියන්නේ කවුරු හරි කොල්ලගේ පාර්ශවයේ අයට කියලා තියෙනවා කියලා අංජුට මානසික රෝගයක් තියෙනවා කියලා. ඒ වගේම කියලා තියෙනවා අංජු මානසික රෝගයට ප්‍රතිකාර ගන්නවා කියලා. ඉතින් මෙයාලා හැමෝම දුකින් තමයි ඉඳියේ විවාහ යෝජනාව අවලංගු වුණ එකට. ඉතින් මෙතනින් පස්සේදී මෙයාලා දෙන්න මේ විදියට මනෝවෛද්‍යවරියව හම්බ වෙනවා වගේම මනෝවෛද්‍යවරිය කියන්නේ දැන් අංජුගේ තත්ත්වය හොඳයි කියලා ඔයාගේ දුවලා දෙන්න ඔයාලව ගොඩක් විශ්වාස කරනවා කියලා. වෛද්‍යවරිය කියන්නේ ඔයාලා කොහේ හරි ට්‍රිප් එකක් ගිහින් ටිකක් එයාලත් එක්ක කතා කරන්න කියලා. ඉතින් මෙයාලා කිව්වා වගේම
මේ වගේ හෝටල් එකකට යනවා වගේම මෙයාලගේ නඩුව කතා කරපු නීතිඥවරියක් මෙතනට එනවා. ජෝර්ජ් කුට්ටි කියන්නේ එයාලගේ දුවල දෙන්නට දැන් ප්‍රශ්න තියෙනවා නම් නීතිඥවරියගෙන් අහන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී අංජු අහනවා කේස් එක දැන් ඉවරද කියලා. මෙතනදී නීතිඥවරිය කියන්නේ කේස් එක ප්‍රායෝගිකව ඉවරුණා කියලා. ඒ වගේම නීතිඥවරිය කියන්නේ වරුන්ගේ පවුලේ අයත් කේස් එක ගැන වැඩි උනන්දුවක් නැහැ කියලා. මෙයා කියන්නේ ඒක නිසා කේස් එක ගැන වැඩි හිතන්න එපා කියලා. ඒ වගේම මෙයාලා දැනගන්නවා වරුන්ගේ අම්මා ගීතා මානසික ප්‍රශ්නයකින් ඉන්නවා කියලා. ඒ වගේම මෙයා කියනවා පොලිසිය අයට අලුත් සාසි හොයාගන්නකම් මේ කේස් එක ගැන හොයන්න බෑ කියලා. ඉතින් ඔය අතරේදී මේ මාධ්‍යවේදීන් දෙන්න වරුන්ගේ නඩුව ගැන වාර්තා චිත්‍රපටියක් හදන්නයි යන්නේ. මෙතනදී මෙයාලා දෙන්න මුලින්ම කලින් වරුන්ගේ කේස් එක ගැන බලපු මේ පොලිස් ඔෆිසර්ව තමයි හම්බ වෙන්නේ. මෙයාලට ඕන වෙන්නේ කේස් එක ගැන දේවල් දැනගන්න. ඉතින් ඔය අතරේදී තමයි ජෝර්ජ් කුට්ටිගේ පොඩි දුව එයාලා හදපු ෆිල්ම් එකේ හොර කොපියක් YouTube එකේ පළ වෙලා කියලා ජෝර්ජ් කුට්ටිට කියන්නේ. ඒ වගේම ඔය අතරේදී මේ මාධ්‍යවේදිනිය මේ වගේ පොලිස් ලොක්කවුන්වත් හම්බ වෙලා කේස් එක ගැන තොරතුරු හොයා ගන්නවා. ඒ වගේම මේ පොලිසිය කෙනා කියන්නේ ගීතා ප්‍රභාකර් එහෙම නැත්නම් වරුන්ගේ අම්මා කේස් එකෙන් තාම අයින් වෙලා නැහැ කියලා. ඉතින් ඔය අතරේ තමයි අංජුට මංගල යෝජනාවක් ගෙනාපු කපුව ඇවිත් ආයෙත් මේ විදියට තවත් යෝජනාවක් තියෙනවා කියලා මෙයාලට කියන්නේ. මෙතනදී ජෝර්ජ් කුට්ටි ඒ වැඩේ ගැන කතා කරන්න රාණිට මේ විදියට දීලා මෙතනින් යනවා. ජෝර්ජ් කුට්ටිට ඕන උනේ එයාගේ ෆිල්ම් එක කලින්ම නිකුත් වුණ නිසා ඒ ගැන පොලිසියේ කම්ප්ලේන් එකක් කරන්න. ඉතින් මෙයා ගියා වගේම ඒ වැඩේ සාර්ථක වෙනවා. ඒ වගේම ජෝර්ජ් කුට්ටිට ආරංචි වෙනවා එයාගේ ෆිල්ම් එක කෝටි 100 ඉක්මවා ගියා කියලා. ඒ වගේම ඔයාලට කලින් කතා බැලුවනම් මතක ඇති මේ ජෝස් කියන කෙනා පොලිසියට සල්ලි වලට ජෝර්ජ් කුට්ටි ගැන ඔත්තු බල්ලා සාක්ෂි දුන්නා කියලා. ඉතින් මෙතනදී මෙයාලා ඒකට සමාව ගන්නවා වගේම මෙයාලා කියන්නේ සල්ලි වලට තිබ්බ ආසාව නිසායි අපි එහෙම දෙයක් කරේ කියලා. ඒ වගේම මෙයාලගේ පවුලට ඒ කරපු දෙයින් පස්සේ ඉඳන් වාසනාව කියන එක නැති වෙලාම ගිහින් තියෙනවා. මෙයාලා කියන්නේ මෙයාලගේ අම්මා එදායින් පස්සේ ලෙඩ වෙලා නැති වුණා කියලා. ඒ වගේම මෙයාලා කියනවා අපි ඒක නිසා පූජාවක් කළා කියලා. පූජකතුමා අපේ පවුලට ශාපයක් කරලා කියලා කිව්වා කියලා. මෙතනදී ජෝර්ජ් කුට්ටි කියන්නේ අපි එහෙම දෙයක් කියනකින්වත් කරේ නැහැ කියලා. ජෝර්ජ් කුට්ටි කියන්නේ ඔයාලා එදා කරපු දේ හරි දෙයක්. ඔයාලා දැක්ක දෙයි එදා කිව්වේ කියලා. ඒ වගේම මෙතනදී ජෝර්ජ් කුට්ටි කියන්නේ එහෙම දෙයක් කරපු නිසා නඩුව ඉක්මනින්ම ඉවර වුණා කියලා. ඉතින් ජෝස් කියන මේ කෙනත් එක්ක ජෝර්ජ් කුට්ටිට ටික වෙලාවක් කතා කරන්න ඕන වෙනවා. ජෝස් කියන්නේ අපි අලුතෙන් බේකරියක් පටන් ගත්ත කියලා. ඉතින් මෙතනදී බේකරියට අවන් එකක් ඕන නිසා ජෝර්ජ් කුට්ටි පොරොන්දු වෙනවා අවන් එකක් ගන්න මෙයාලට සල්ලි දෙන්නම් කියලා. ඒ වගේම මෙතනින් පස්සේදී මේ මාධ්‍යවේදීන් දෙන්න දිගටම ජෝර්ජ් කුට්ටි එයාගේ පවුලේ පස්සෙනුත් යනවා. ඔය අතරේ තමයි ෂේයා කියන මේ ගෑනු ළමයා ඇවිත් ජෝර්ජ් කුට්ටිව මේ විදියට හම්බ වෙන්නේ. ඔයාලට මතක ඇති ජෝර්ජ් කුට්ටි මෙයාගේ තාත්තා පැට්‍රෝස්ගේ උදව්වෙන් මේ ගෑනු ළමයා හරහා මෙයා නර්සින් කරන නිසා කේස් එකට අදාළ වෛද්‍ය වාර්තා ගත්තා කියලා. ඉතින් මෙයා කියන්නේ මෙයාගේ විවාහය ළඟම එනවා කියලා. ඒකට ඔයාලා හැමෝම එන්න කියලා. ඉතින් ඔය අතරේදී මේ මාධ්‍යවේදිනිය ෂෙයා ගැනත් ඔත්තු බල්ලයි තිබුණේ. මෙතනදී මෙයා ෂෙයාගෙන් කොහොම හරි අහලා දැනගන්නවා එයාගේ ගෙදර විස්තර ගැන හැම විස්තරයක් ගැනමයි. මෙතනදී මෙයා ගේ ප්ලෑන් එකකට තමයි මේ හැම දෙයක්ම උනේ. ඉතින් මෙතනදී අන්තිමටම කොහොම හරි මෙයාට ෂෙයාගෙන් විස්තර හොයාගන්න පුළුවන් වෙනවා. ඔය අතරේදී මේ කපු මහත්තයා ඇවිත් ආයි ජෝර්ජ් කුට්ටිට කියනවා ඔයාලගේ දුව බලන්න ආපු අයට කවුරු හරි දෙන්නේ ෆෝන් එකකින් කෝල් කරලා එක දේවල් කියලා තියෙනවා කියලා. මෙයා කියන්නේ ඒක නිසා ඒ යෝජනාව ප්‍රතික්ෂේප උනේ කියලා. ඉතින් එතනදී ඒ අය කියලා තියෙන්නේ අංජුට මානසික රෝගයක් තියෙනවා කියලා එයාව ඇල්ලුවොත් ප්‍රචණ්ඩකාරී වෙනවා කියලා. මෙයා කියන්නේ අංජු ඒක නිසායි වරුන්ව මැරුවේ කියලා එයාලට කියලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී ජෝර්ජ් කුට්ටි කියන්නේ දුවට එහෙම ලෙඩක් නැහැ. වෛද්‍ය වාර්තාවලත් එහෙම ලෙඩක් අහුවෙලා නැහැ කියලා. මෙයා කියන්නේ ඔය ඔක්කොම බොරු කියලා. ඒ වගේම කපු මහත්තයා දැඩටමත් හොයාගෙනයි තිබුණේ. ඒ විදියට කතා කරලා කියපු අයගේ නම්බර්. ඒත් මෙයා කියන්නේ ඒ නම්බර් දැන් වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මෙතනදී ජෝර්ජ් කුට්ටි මේ කපු මහත්තයාගේ ඒ නම්බර් ඉල්ල ගන්නවා. මෙයා මෙතනදී මෙයාගේ විශ්වාසවන්තම යාළුවෙක්ට මේ නම්බර් දීලා ඒ ගැන විස්තර දැනගන්න බලනවා. ජෝර්ජ් කුට්ටිට ඉක්මනින්ම
නම්බර් ගැන තොරතුරු ලැබෙනවා වගේම යාළුවා කියන විදියට ඒවා අයිති දෙමළ මිනිස්සු දෙන්නෙක්ට. ඒ වගේම මෙයා කියන්නේ අපිට ලැබුණු නම්බර් එකේ IMEI අංකයෙන් අපි දෙයක් හොයාගත්තා කියලා. මෙයා කියන්නේ අවුරුද්දකට කලින් වෙන නම්බර් එකක් ඒ ෆෝන් එකේම පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒ වගේම මෙයා කියනවා ඒ නම්බර් එක තාමත් වැඩ කියලා. ඒත් මෙයා කියන්නේ ඒ නම්බර් එක දැන් වෙනත් IMEI අංකයකට යොමු වෙලා කියලා. මෙයා කියන්නේ අදාළ කෙනා ඒ ෆෝන් එක විකුණලා තියෙනවා කියලා. මෙයා කියන්නේ ඒ කෙනා දැන් සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි කරනවා කියලා. ඉතින් මෙයාගේ යාළුවට හරියටම හොයාගන්න පුළුවන් වෙනවා ෆෝන් එක අයිති කෙනාගේ ලිපිනය. ඉතින් මෙතනදී ජෝර්ජ් කුට්ටි යන්නේ වෙන කොහෙටවත් නෙමෙයි. එයාගේ ළඟින්ම ඉඳපු මේ රාජන් කියන යාළුවගේ ගෙදරට. ඉතින් මෙතනදී ජෝර්ජ් කුට්ටිට තිබුණු තරහට මේ විදියට මෙයාත් එක්කම ඉඳපු මේ යාළුවගේ ෂර්ට් එකෙන් ඇදලා මේ විදියට කම්මුලට ගහනවා. ජෝර්ජ් කුට්ටි කියන්නේ මම මගේ පවුල විනාශ කරන්න හදන එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ කියලා. ඉතින් මෙතනදී ජෝර්ජ් කුට්ටි මේ විදියට හැසිරුණු නිසා රාජන්ගේ බිරිඳ මේ විදියට ජෝර්ජ් කුට්ටිට බයිනවා. ඔයා නිසා මගේ මිනිහට තිබුණු හැම දෙයක්ම නැති වුණා කියලා. මෙයා කියන්නේ ඔයා නිසා මගේ මිනිහාගේ රස්සාව පවා නැති වෙලා අපේ පවුල බඩගින්නේ ඉන්දියා කියලා. ඒ වගේම මේ ගෑනු කෙනාගේ කටින්ම පිට වෙනවා කෝල් දීලා අංජු ගැන බොරු දේවල් කිව්වේ කියලා. ඉතින් මෙතනදී ජෝර්ජ් කුට්ටි දැනගන්නවා එයාට එයාගේම ළඟ ඉඳපු රාජන් ගැන බලන්න බැරි වුණ නිසා එයා අපේ පවුල ගැන විස්තර හොයලා අපේ දේවල් කඩා කප්පල් කරලා දාන්න බැලුවේ කියලා. ඒ වගේම ජෝර්ජ් කුට්ටි දුකින් තමයි ඉඳියේ රාජන් එහෙම දෙයක් කරපු නිසා. ජෝර්ජ් කුට්ටි එයාගේ මේ යාළුවට කියන්නේ මේ කිසිම දෙයක් තාම ඉවර නැහැ කියලා. ඒ වගේම මෙයාට බයක් තිබුණා මගේ පස්සෙන් කවුරු හරි එනවා කියලා. ඔය අතරදී අද වුණ දේ ගැන ජෝර්ජ් කුට්ටි එයාගේ බිරිඳටත් කියනවා. එයාගේ බිරිඳත් කියන්නේ ඔයා අනිත් අයට කරලා තියෙන උදව්ත් එක්ක ඕක අමතක කරලා දාන්න කියලා. මෙයාලට ප්‍රශ්නේ උනේ රාජන්ගේ පවුල දුප්පත් නිසා එයාලා ගැන පොඩ්ඩක් බලන්න බැරි වුණ එක. ඉතින් ඒක නිසා රාජන් එයාගේ බිරිඳත් එක්ක අර වගේ දෙයක් කළේ. ඉතින් මෙයාලා කතා කරන අතරදී රාණි කියනවා ඊයරා බාත්රූම් එකට යන්න හදනකොට අපේ කෙසෙල් වගා කරන පැත්තේ ටෝච් එළියක් දැක්ක කියලා. මෙයා කියන්නේ මම මගේ ළඟ තිබ්බ ටෝච් එළිය ඒ පැත්තට ඇල්ලුවම ටිකකින් ඒ එළිය නැති වෙලා ගියා කියලා. ඉතින් මෙතනදී රාණි කියපු දේ අහලා ජෝර්ජ් කුට්ටි එදා රෑම මේ කෙසෙල් වගාව පැත්තට යනවා. මෙතනදී තමයි මෙයා දකින්නේ කවුරු හරි බිමක් පොළව හාරලා තියෙනවා කියලා. මෙයා මෙතනදී එයාගේ බිරිඳ කතා කරපු නිසා ඒ තැන තිබ්බ විදියටම ආයෙත් වහලා මේ විදියට ගෙදරට යනවා. ඔය අතරේදී ආයෙත් මේ කපු මහත්තයා මෙයාලව හම්බ වෙන්න එනවා. ජෝර්ජ් කුට්ටි කියන්නේ අංජුට පිට රටක වුණත් කමක් නැහැ. ඒ වගේ කෙනෙක් හරි හොයලා බලන්න කියලා. ඉතින් මෙතනදී කපු මහත්තයා කියනවා එහෙම තැනක් මම දන්නවා කියලා. මම ඒ තැන ගැන හොයලා බලන්නම් කියලා. ඉතින් රාණිටත් ඕන උනේ පිටරට කෙනෙක්ට දුවව දෙන්න. මෙයා ඒක නිසා සතුටින් තමයි ඉඳියේ. ජෝර්ජ් කුට්ටි ඒ වැඩේට උදව් කරපු එකට. ඔය අතරදී මේ මාධ්‍යවේදිනිය ෂයාගේ ගෙදර තියෙන තැන හොයා ගන්නවා. ඉතින් මේ මාධ්‍යවේදිනියගේ තාත්තගේ නම සහදේව. මෙයා කෙලින්ම ඇවිත් තාත්තට කියනවා මම අර කෙල්ලගේ ගෙදර හොයාගත්තා කියලා. ඒ වගේම මේ මාධ්‍යවේදිනිය මනෝවෛද්‍යවරියත් එක්ක කනෙක්ෂන් එකක් තියාගන්නවා. මෙයාටම කියලා බොරු ලෙඩක් හදාගෙනයි මේ ડોක්ටර්ත් එක්ක කනෙක්ෂන් එකක් හදාගත්තේ. ඉතින් මෙතනදී මේ මාධ්‍යවේදිනියට ඕන උනේ අංජු ගැන මොනවා හරි දෙයක් හොයාගෙන එයාට මානසික ලෙඩක් තියෙනවා කියලා දැනගන්න. මෙතනදී මාධ්‍යවේදිනිය ආපු නිසාම වෛද්‍යවරිය කියන්නේ ඒ ගෑනු ළමයට කිසිම ලෙඩක් නැහැ කියලා. ඒ වගේම මෙතනින් පස්සේදී කපු මහත්තයා අංජුට කියලා හොඳ විවාහ යෝජනාවක් කරනවා. කපු මහත්තයා කියන්නේ මේ කොල්ල දැන් ඩුබායි වල එයාගේම බිස්නස් එකක් කරනවා කියලා. ඒත් මෙතනදී කපු මහත්තයා දුන්න පින්තූරේ ඉඳපු කොල්ලගේ කනේ හියරින් එයිඩ් එකක් තිබුණු නිසා මෙයාලා අහනවා මේ කොල්ලට කන් ඇහෙන්නේ නැද්ද කියලා. ඉතින් මෙතනදී කපු මහත්තයා කියන්නේ අවුරුදු 4කට කලින් වුණ ඇක්සිඩන්ට් එකක් නිසායි ඔහොම වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී පිරිමි ළමයාගේ පැත්තෙන් ඉක්මනේ ගෑනු ළමයව හම්බ වෙන්න ඕන කියලා තියෙන නිසා ජෝර්ජ් කුට්ටි ඒ අයව හම්බ වෙන්න කපු මහත්තයා ලවා දිනයක් ඉක්මනින් දා ගන්නවා. ඒ වගේම මෙතනදී රාණිට ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ කන් ඇහෙන්නේ නැතුව තියෙද්දි ඔයා මොකටද ඒ වගේ කොල්ලෙක්ට කැමති උනේ
උනේ කියලා. ජෝර්ජ් කුට්ටි කියන්නේ ඕක අනතුරක් විතරයි. එහෙමනම් කණ්ණාඩි දාන එකත් වැරද්දක් නේද කියලා. ජෝර්ජ් කුට්ටි කියන්නේ මිනිස්සුන්ට ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මෙතනදී අංජුටත් මේ යෝජනාව ගැන අකමැත්තක් තිබුණේ නැහැ. ඔය අතරේදී මනෝවෛද්‍යවරණිය ජෝර්ජ් කුට්ටිට උදව් කරපු කෙනෙක් නිසා එයා කෙලින්ම කියනවා අද ගෑනු ළමයෙක් උපදේශනයට ආවා කියලා. ඒ ගෑනු ළමයා ඔයාලා ගැන කතා කළා කියලා. ඉතින් මෙතනින් පස්සේ මේ කේස් එක හැන්ඩල් කරන්නේ තෝමස් බැස්ටින් කියන මේ පොලිස් ඔෆිසර්. ඒ වගේම කිව්වා වගේම මේ දෙපාර්ශවය මේ විදියට හම්බ වෙනවා. ඉතින් මේ කොල්ලගේ පාර්ශවයේ අය සල්ලි කාල පවුලක්. ඉතින් ඔය අතරේ එක දවසක ෂෙයා මේ විදියට ගමනක් ගිහින් ගෙදර එද්දි එකපාරටම මේ මාධ්‍යවේදිනිය මෙයාගේ ගෙදරින් මතුවෙනවා. මේ මාධ්‍යවේදිනිය කියන්නේ අපේ වාහනේ කැඩුණු නිසා වතුර ටිකක් ගන්න මෙහෙට ආවා කියලා. ඉතින් මෙතනදී ෂෙයාට සැක හිතෙනවා මේ මාධ්‍යවේදිනිය ගැන. ඔය අතරේදී මෙයාලා කතා වෙනවා මනමාල පාර්ශවයේ අය මෙයාලගේ ගෙදර ආව නිසා ඉක්මනින්ම එයාලගේ ගෙදරත් යන්න ඕන කියලා. මෙයාලගේ ප්ලෑන් එක උනේ ඒ දවසේම විවාහයට දින යෝජනා කරගන්න. ඔය අතරේදී ෂෙයාගෙන් ජෝර්ජ් කුට්ටිට මැසේජ් එකක් එනවා මගේ තාත්තා කතා කරනවා ඉක්මනින්ම ඇවිත් මාව හම්බ වෙන්න කියලා. ෂෙයා මෙතනදී උන හැම දෙයක්ම ගැන ජෝර්ජ් කුට්ටිට කියනවා වගේම මෙයා කියනවා අර මාධ්‍යවේදිනියයි එයාගේ තාත්තයි මෙහෙට ආවා කියලා. ඒ වගේම ෂෙයාට දැනගන්න ලැබිලා තියෙනවා අපි ගැන විස්තර අල්ලපු ගෙවල් වලින් ඒ දෙන්න හොයලා තියෙනවා කියලා. ඔය අතරේදී මෙයාලා මිනිස්සුන්ගෙන් අහලා දැනගන්නවා ෂෙයාගේ තාත්තා මිනි වලවල් කපන කෙනෙක් කියලා. ඔය අතරේදී මේ තෝමස් බැස්ටියන් කියන මේ ප්‍රධාන පොලිස් ඔෆිසර්ට ඕන වෙනවා සහදේවන් ගැන දැනගන්න. මොකද සහදේවන් කියන්නේ දැන් ජෝර්ජ් කුට්ටි පස්සෙන් යන කෙනෙක් නිසා. ඉතින් මෙතනදී මේ පොලිස් ඔෆිසර් සහදේවන් ගැන සම්පූර්ණ විස්තරයක් හොයලා දෙන්න කියලා මෙතන ඉන්න පොලිස් නිලධාරීන්ට මේ විදියට අණ කරනවා. ඔය අතරේදී මෙතනින් පස්සේදී මෙයාලා කිව්වා වගේම මේ ගෙදරට යනවා. ඒ වගේම මෙයාලා කතා වෙනවා විවාහය ඉක්මනින්ම කරන්න දාගමු කියලා. ඔය අතරේදී මෙයාලා මේ ගෙදරින් යනකම් සහදේවන්තුයි රාජන්තුයි මේ විදියට මෙයාලා ගැන ඔත්තු බලලා තියෙනවා. ඉතින් ඔය අතරේදී අවීරා එහෙමත් නැත්නම් අංජුව බඳින්න ඉන්න කොල්ලගේ තාත්තා ජෝර්ජ් කුට්ටිට කතා කරලා කියනවා විවාහ යෝජනාව කඩාකප්පල් කරන්න දෙන්නෙක් ආවා කියලා. මෙයා කියන්නේ මගේ අදහස මං එයාලට කිව්වා කියලා. එයාලගේ ෆොටෝ එකක් ගන්න යද්දි ඉක්මනින් එයාලා දුවලා ජිප් එකට නැගලා පැනලා ගියා කියලා. ඉතින් මෙතනදී වාසනාවට මෙයාලට ජිප් එකේ ෆොටෝ එකකුයි රෙජිස්ටර් නම්බර් එකයි ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔය අතරේදී සහදේවන් මේ මනෝවෛද්‍යවරියව හම්බ වෙන්න එනවා. මෙයාට ඕන උනේ වෛද්‍යවරිය ලවා ෆයිල් එකක් අරගන්න. සහදේවන් කියන්නේ මම පොලිසියෙන් කියලා මට අංජුගේ මානසික වාර්තා රිපෝට් එක ඕන කියලා. ඉතින් මෙතනදී ડોක්ටර් කියනවා උසාවි නියෝගයක් නැතුව මට ඔයාට ඒ රිපෝට් එක දෙන්න බෑ කියලා. මෙතනදී සහදේවන් මේ විදියට මේ වෛද්‍යවරියට පහර දීලා කොහොම හරි ඒ රිපෝට් එක ගන්න බලනවා. ඉතින් මෙතනදී සහදේවන්ගේ මේ බලකිරීමටම මෙයාට මේ රිපෝට් එක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සහදේවන් මේ වෙද්දි මේ වෛද්‍යවරියගේ දුවගේ තොරතුරු බලලා තිබුණේ. මෙයා මෙතනදී තර්ජනය කරනවා මේක ගැන මොනවත් එළිය කාට හරි කිව්වොත් ඔයාගේ දුවට අනතුරක් වේවි කියලා. ඉතින් මේ සිද්ධිය වෙලා විනාඩි කිහිපයක් යන්නත් කලින් වෛද්‍යවරිය ජෝර්ජ් කුට්ටිට කතා කරලා කියනවා උන හැම සිද්ධියක්ම. ඔය අතරේදී ජෝර්ජ් කුට්ටි ජෝස් කියන මේ කෙනාට පවරලා තිබුණේ මනමාලයාගේ ගෙදරට ආපු අයගේ තොරතුරු හොයන්න කියලා. මෙයා මේ වෙද්දි හොයාගෙනයි තියෙන්නේ ජිප් එකේ අයිතිකාරයා සහදේවන් කියලා. ඒ වගේම මෙයා කියන්නේ සහදේවන් කියන්නේ ඉඩම් බෝකර් කෙනෙක් කියලා. ඉතින් මෙතනින් පස්සේ ජෝර්ජ් කුට්ටි කෙලින්ම සහදේවන්ගේ ගෙදරට තමයි යන්නේ. ඒ වගේම ජෝර්ජ් කුට්ටි දැනගන්නවා සහදේවන්ගේ දුවයි මේ මාධ්‍යවේදිනිය කියලා. ජෝර්ජ් කුට්ටි කෙලින්ම අහනවා මම ඔයාට කවදාවත් හිතලවත් වරදක් කරලා නැහැ කියලා. ඔයා මගේ
මගේ පවුලට රිදවන්න හැදුව මම සද්ද නැතුව ඉන්නේ නැහැ කියලා. මෙතනදී සහදේවන් කියන්නේ උඹයි උඹේ පවුලේ අයයි අර කොල්ලගේ ඝාතන නඩුවෙන් නිදහස් උනේ වාසනාව නිසා කියලා. සහදේවන් ජෝර්ජ් කුට්ටිට තර්ජනය කරනවා මම ඕනම දෙයක් කරනවා උඹ පරිස්සම් වෙලා ඉඳපන් කියලා. ඉතින් මෙතනින් පස්සේ ජෝර්ජ් කුට්ටි මෙතනින් යනවා වගේම මෙයා කල්පනාවෙන් තමයි ඉන්නේ මෙතනින් පස්සේ වෙන දේවල් ගැන. ඔය අතරේ තමයි එයාගේ තාත්තට සහදේවන් මේ විදියට කරදර කරන්නේ. මොකද මේ වෙද්දි සහදේවන් දැනගෙන තිබුණේ එයාගේ ගෙදර තිබුණු තැන. ඉතින් මෙතනදී පැට්‍රෝස් කියන කෙනා මිනී වලවල් හාරන කෙනෙක් නිසායි සහදේවන් මේ විදියට එයාගේ පස්සෙන් ආවේ. සහදේවන්ට ඕන උනේ පැට්‍රෝස් කියන්නේ මිනී වලවල් කපන කෙනෙක් නිසා එයා ලවා ජෝර්ජ් කුට්ටි වරුන්ගේ බොඩි එකට කරපු දේවල් ගැන විස්තර දැනගන්න. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේදී එයා ඉක්මනින්ම ජෝර්ජ් කුට්ටිට කෝල් එකක් අරන් කියනවා උණ හැම දෙයක්ම ගැන. ජෝර්ජ් කුට්ටි කියන්නේ පොලිසිය දැන් මේ ගැන දන්න නිසා පොලිසියේ පැමිණිල්ලක් දාන්න කියලා. මෙතනින් පස්සේදී තෝමස් බස්ටින් කියන මේ පොලිස් ඔෆිසර් සහදේවන්ව මේ විදියට හම්බ වෙනවා. මෙතනදී පොලිසිය දැනගෙනයි ඉන්නේ සහදේවන් කරන හැම දෙයක්ම ගැන. සහදේවන් ඇත්තම කියනවා මට ඕන ජෝර්ජ් කුට්ටි වරුන්ගේ බොඩි එක කොහෙටද අරගෙන ගියේ කියලා හොයා ගන්න කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති ගීතා එහෙම නැත්නම් වරුන්ගේ අම්මා කියන්නේ පොලිසියේ වැඩ කරපු ඉහළ නිලධාරිනියක් කියලා. ඉතින් මේ තෝමස් බස්ටියන් කියන පොලිස් නිලධාරියා ගීතාගේ ළඟම යාළුවෙක්. මෙතනදී වරුන්ගේ තාත්තා ප්‍රභාකර් කෙලින්ම ගිහින් තෝමස් බස්ටියන්ව හම්බ වෙනවා. වරුන්ගේ තාත්තා ප්‍රභාකර් කියන්නේ ගීතා දැන් මොනවත් මාත් එක්කව කතා කරන්නේ නැහැ කියලා. ප්‍රභාකර් කියන්නේ වරුන් මරුණට පස්සේ එයාට සාධාරණයක් කරේ නැහැ කියලා එයා වද දෙනවා කියලා. ඉතින් මේ ප්‍රභාකර් ගීතව මනෝවෛද්‍යවරුන්ටත් පෙන්නලා තියෙනවා එයා කතා කරන්නේ නැති නිසා. ප්‍රභාකර් කියන්නේ වෛද්‍යවරුන් කියන්නේ මටවත් ගීතටවත් වරුන් වෙනුවෙන් දෙයක් කරන්න බැරි නිසා ගීත අද මෙහෙම ඉන්නේ කියලා. ඉතින් මෙතනදී ප්‍රභාකර්ට වෙන ඔප්ෂන් එකක් නැති නිසාම එයා තීරණය කරනවා ආයෙත් මේ නඩුව ඕපන් කරලා කොහොම හරි විසඳන්න ඕන කියලා. ඒ වගේම තෝමස් බස්ටින් කියන මේ පොලිස් නිලධාරියා දැනගන්නවා සහදේවන්ව කන්ට්‍රෝල් කරන්නේ ප්‍රභාකර් කියලා. ඉතින් මෙයාලා මේ වගේ රැස් වෙනවා වගේම සහදේවන් කියන්නේ පැට්‍රෝස් කියන අර වයසක කෙනා ජෝර්ජ් කුට්ටිට වරුන්ගේ ඇටසැකිල්ල දුන්න කෙනා කියලා. ඒ වගේම සහදේවන් කියන්නේ වරුන්ගේ දේහ අවශේෂ හංගලා තියෙන්නේ කොහෙද කියලා මම දන්නවා කියලා. සහදේවන් කියන්නේ ඒක තියෙන්නේ පැට්‍රෝස්ගේ ගෙදර යට කියලා. මෙතනදී සහදේවන් කියන්නේ ජෝර්ජ් කුට්ටි අවුරුදු 20කට කලින් පැට්‍රෝස්ගේ ගෙදර තියෙන පැත්තේ පර්චස් 20ක ඉඩමක් අරගෙන තියෙනවා කියලා. ඉතින් මෙයා මේ ගැන දන්නේ ජෝර්ජ් කුට්ටි වරුන්ගේ දේහ අවශේෂ වෙන තැනකට මාරු කරද්දී පැට්‍රෝස්ගේ ගෙදර තිබ්බ පැත්තෙන් ගියා කියලා ආරංචි ලැබුණු නිසා. ඒ වගේම මෙයා දැනගන්නවා ජෝර්ජ් කුට්ටි ඒ ඉඩම මිලදී ගත්තේ පැට්‍රෝස්ගේ නමින් කියලා. ඒ වෙද්දි පැට්‍රෝස් ජෝර්ජ් කුට්ටිට වරුන්ගේ ඇටසැකිල්ල දීලා තිබුණා කියලා. කියන්නේ ජෝර්ජ් කුට්ටි එතන ගෙයක් හදන්න මුල්ගල තිබ්බ කියලා. පස්සේ වරුන්ගේ දේහ අවශේෂ ලැබුණට පස්සේදී ඒවා එතන වල දැම්ම කියලා. සහදේවන් කියන්නේ ජෝර්ජ් කුට්ටි පැට්‍රෝස්ගේ පවුලට උදව් කරලා ගෙයක් හදලා දුන්නා කියලා. ඒ වගේම මෙතනදී මේ පොලිස් නිලධාරියා මේ කේස් එක ගැන දෙයක් හොයාගෙන තියෙනවා. මෙයා කියන්නේ වරුන්ගේ දේහ අවශේෂ පොලිස් ස්ථානයෙන් හම්බුණු දවසේ ජෝර්ජ් කුට්ටි ලීටර් 35ක ඇසිඩ් කෑන් එකක් මිලට අරගෙන තියෙනවා කියලා. මෙයා කියන්නේ එයාට තියෙන්නේ අක්කර 4ක විතර රබර් වගාවක් තියෙන ඉඩමක් කියලා. ඒ වගේ ඉඩමකට අඩුම ඕන මාසෙකට ලීටර් 4ක 5ක ප්‍රමාණයක් කියලා. මෙයා කියන්නේ ඒ ලීටර් 35 ගත්තට පස්සේදී ජෝර්ජ් කුට්ටි හැම මාසෙකම ලීටර් 5 ගානේ සල්ලි වලට අරගෙන තියෙනවා කියලා. මෙතනදී මේ පොලිස් ඔෆිසර් සැක කරන්නේ ඒ ඇසිඩ් ලීටර් 35 වරුන්ගේ ඇටසැකිල්ල විනාශ කරන්න ගත්තා කියලා. ඒ වගේම ප්‍රභාකර් දැනටමත් දන්නවා ජෝර්ජ්
ජෝර්ජ් කුට්ටිගේ විවාහය ළඟ ළඟම එනවා කියලා. මෙයා කියන්නේ ඒ විවාහය වුණොත් ඉක්මනින්ම ඒ කෙල්ල රට යාවි කියලා. අපි ඒ විවාහය නවත්තන්න ඕන කියලා. ඉතින් මෙතනින් පස්සේදී අංජුගේ විවාහයේ ගිවිස ගැනීමේ වැඩ මේ විදියට හොඳින් වෙනවා. ඒ වගේම මෙතනින් පස්සේදී මෙයාලට තියෙන්නේ වෙඩින් එකේ වැඩ ටික කරන්න. ඒ වගේම පොලිසිය අය විටින් විට පැට්‍රෝස්ගේ ගෙදරට ඇවිත් එයාගෙන් ප්‍රශ්න කරනවා. පොලිසියේ අයට ඕන උනේ පැට්‍රෝස්ගෙන් සාක්ෂි ප්‍රකාශයක් අරගන්න. ඒ වගේම පොලිසියේ අයට පැට්‍රෝස් කියලා තියෙනවා තරුණයෙක් ගැන. මෙතනදී පොලිසියේ අයට ඕන වෙනවා පැට්‍රෝස් කියපු ඒ පිරිමි ළමයාගේ DNA ඒ ළමයාගේ දෙමාපියන්ගේ DNA ගැලපෙනවද කියලා දැනගන්න. ඉතින් මේ පොලිසිය අය අදාළ තරුණයාගේ ගෙදරට ගිහින් ඇහුවම දැනගන්නවා ඒ තරුණයා මැරුණේ පවුල් ආරවුලක් නිසා කියලා. ඒ වගේම පොලිසිය අය ඒ තරුණයාගේ දෙමාපියන්ගේ ලේ සාම්පල් තුත් ගන්නවා. ඉතින් ඔයාලට මතක ඇති ජෝර්ජ් කුට්ටි එක දවසක් රෑ එයාගේ ඉඩමට යද්දි ඉඩමේ වලක් කාරලා කියලා දැක්කා කියලා. ඉතින් මෙයා මේ වෙද්දි ඒකට උගුලක් අටවලයි තිබුණේ. ඔය අතරේ ජෝර්ජ් කුට්ටි දැනගන්නවා එයාට විරුද්ධව සහදේවන් වගේම සහදේවන් එක්ක පොලිසිය අය එකතු වෙලා වැඩ කරනවා කියලා. ජෝර්ජ් කුට්ටි එයාට තිබ්බ සැකය නිසාම නීතිඥවරියගෙන් අහනවා පොලිසියට අලුත් සාක්ෂියක් හම්බ වෙලා තියෙන්න පුළුවන්ද කියලා. මෙතනදී නීතිඥවරිය කියන්නේ එහෙම සාක්ෂියක් හම්බ වෙලා කියලා මට හිතාගන්න බැහැ කියලා. ඒ වගේම පොලිසිය අයට ඕන උනේ පැට්‍රෝස් කියපු මැරුණු ළමයාගේ DNA ගලපලා ජෝර්ජ් කුට්ටිට විරුද්ධව සාක්ෂි හදන්න. ඒ වගේම මෙයාලා ප්ලෑන් කරනවා වරුන්ගේ දේහ අවශේෂ තියෙන තැනත් හොයාගන්න. ඉතින් මෙතනදී ප්‍රභාකර් කියන්නේ අපි කොහොම හරි වෙඩින් එක නවත්තන්න ඕන කියලා. ඒ වගේම පොලිස් ඔෆිසර් බැස්ටින්ට ආරංචි වෙලා තියෙනවා ජෝර්ජ් කුට්ටිට අපි ගැන පොඩි සැකයක් ඇවිල්ලා තියෙනවා කියලා. මෙතනදී පොලිස් ඔෆිසර් කියන්නේ අපිට එයාලගෙන් ප්‍රශ්න කරන්න නම් පරණ නඩුව ආයෙත් අරින්න වෙනවා කියලා. පොලිස් ඔෆිසර්ගේ ප්ලෑන් එක වෙන්නේ වෙඩින් එකට දවස් දෙකකට කලින් ආයෙත් කේස් එක ඕපන් කරන එක. ඒ වගේම මෙයා කියන්නේ ඒ දවසේදීම අපි ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගමු කියලා. ඒ වගේම මෙතනදී මේ පොලිස් නිලධාරියක් කියන්නේ ජෝර්ජ් කුට්ටිට අප ඉල්ලීමක් කළ එයාට මෙතනදී පොලිසියෙන් නිදහස් වෙන්න බෑ. අප ඉල්ලීමට ගොඩක් කල් යනවා කියලා. ඉතින් පොලිස් නිලධාරියා කිව්වා වගේම මේ වගේ පොලිස් නිලධාරී ජෝර්ජ් කුට්ටිගේ ගෙදරට ගිහින් එයාවත් එයාගේ පවුලේ අයවනුත් ප්‍රශ්න කරන්න එක්කගෙන යන්න හදනවා. ඒ වගේම ජෝර්ජ් කුට්ටි දැනගන්නවා ආයෙත් නඩුව ඕපන් කරලා කියලා. ඔය අතරේ ජෝර්ජ් කුට්ටි කල්තියාම උසාවි නියෝගයක් ලබාගෙනයි තිබුණේ 41 ඒ කියන දැන්වීමක් කලින්ම ගන්නෙ නැතුව මාව අත්අඩංගුවට ගන්න බෑ කියලා. ඉතින් මෙයාලා හැමෝමත් ඒ දේ ගැන දැනගන්නවා. මෙතනදී භාස්කර් කියන්නේ උසාවි නියෝගයක් නැතුව අපිට එයාව අත්අඩංගුවට ගන්න බෑ කියලා. ඔය අතරදී වෙඩින් එකේ කටයුතු මේ විදියට හොඳින් සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී පොලිසිය අය කොහොම හරි නඩුව ආයෙත් උසාවියේ කැඳවනවා. ඉතින් මෙතනදී පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා කියන්නේ මේ පාර පොලිසිය නඩුව නැවත විවෘත කරලා තියෙන්නේ පැහැදිලි සාක්ෂි වගේම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මත කියලා. මේ නීතිඥවරයා කියන්නේ ජෝර්ජ් කුට්ටි අත්අඩංගුවට අරගෙන කලින්ම අප දුන්නොත් එයා අනිවාර්යයෙන්ම සාක්ෂි විකෘති කරાવી කියලා සාක්ෂිකරුවන්ට බලපෑම් කරાવી කියලා. ඒ වගේම මෙයා කියනවා විමර්ශනය තවදුරටත් ඉදිරියට ගෙනියන්න නම් පොලිසියට ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න වෙනවා කියලා. මෙතනදී මේ නීතිඥවරයාට ඕන උනේ ඉදිරිපත් කරලා තියෙන අප ඉල්ලීම අවලංගු කරගන්න. ඒත් මෙතනදී විරුද්ධ පාර්ශවයේ නීතිඥවරිය කියන්නේ ජෝර්ජ් කුට්ටිගේ දුවගේ විවාහය දවසේදීම මේ වගේ දෙයක් කරන්නේ පොලිසියට විවාහය නවත්තන්න ඕන නිසා කියලා. ඉතින් ඔය අතරදී මෙයාලගේ මේ විවාහයට සියලුම කටයුතු සූදානම් වෙලා තිබුණේ. ඒ වගේම පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා කියනවා අංජු විවාහ ගිවිස ගන්න රටින් පිටත කෙනෙක් එක්ක කියලා. මෙයා කියන්නේ එහෙම දෙයක් සිද්ධ වුණොත් නඩු කටයුතු වලට බලපෑම් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ නීතිඥවරයා අංජුගේ මනෝවෛද්‍යවරයා නිකුත් කළයි කියන වෛද්‍ය වාර්තාවකුත් උසාවියට ඉදිරිපත් කරනවා. ඉතින් මේ වාර්තාවේ විදියට අංජුට ලිංගික සම්බන්ධතා පිළිබඳව දරුණු අකමැත්තක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ නීතිඥවරයා කියන්නේ
අංජුට කවුරු හරි ලං වෙන්න බැලුවා. එයා ප්‍රචණ්ඩකාරී විදියට හැසිරෙන්න පුළුවන් කියලා. මේ නීතිඥවරයා සැක කරන්නේ වරුන් ප්‍රභාකර්ගේ මරණයට මේ හේතුවම බලපාන්න ඇති කියලා. ඉතින් මෙතනදී අවසානයේදී පැමිණිලි පාර්ශවයේ නීතිඥයාගේ අදහස් නොසලකා හැරලා විනිසුරුවරයා තීරණය කරනවා විවාහය සිද්ධ වෙන්න ඉඩ දෙන්න ඕන කියලා. මෙතනින් පස්සේදී මේ විවාහය හොඳින්ම සිද්ධ වෙනවා. ඉතින් මෙතනින් පස්සේදී තමයි ප්‍රභාකර් කියන්නේ මේ වෙනකන් වුණ හැම සිද්ධියක්ම අපේ විදියටම වුණා කියලා. ප්‍රභාකර් කියන්නේ අවීරා එහෙමත් නැත්නම් අංජුව බැඳපු තරුණයා එයාගේ සමාගමට තිබ්බ ප්‍රශ්නයක් නිසා එයාව අත්අඩංගුවට ගන්න හදද්දී මම එයාව බේරගත්තා කියලා. ඒ වගේම ප්‍රභාකර් කියන්නේ අංජුට මංගල යෝජනාව ගෙනාපු මගුල් කපුවත් මගෙන් සල්ලි අරගෙන වැඩ කරපු කෙනෙක් කියලා. ඉතින් මෙතනදී ප්‍රභාකර්ගේ ප්ලෑන් එකකට තමයි අවීරව අංජුට බන්දලා දෙන්න අවීරව කොහොම හරි කැමති කරගෙන තියෙන්නේ. ඒ වගේම මෙයාලගේ මේ හනිමූන් එක මේ වගේ තැනකයි වෙන්නේ. ඉතින් මේ වෙද්දිත් ප්‍රභාකර්ගේ කීමට සාදේවන්තුයි එයාගේ සහායකයෙකුයි මේ වෙද්දිත් මෙතනට ඇවිත් තමයි ඉඳියේ. ඉතින් මෙතනදී මේ කොල්ලා අංජුට නිින්ද යන විදියට බෙහෙත් දෙනවා. මෙතනින් පස්සේදී මෙයාලට ඕන වෙන්නේ අවීරට එහෙමත් නැත්නම් අංජු බැඳලා ඉන්න කොල්ලට පහර දුන්න කියලා පෙන්නන ව්‍යාජ සාක්ෂි පෙන්නන එක. ඒ වගේම ඊළඟට මෙයාලා කරන්න යන්නේ ජෝර්ජ් කුට්ටිව මෙතනට ගෙන්වන එක. ඉතින් මෙතනදී කිව්වා වගේම සාදේවන් ජෝර්ජ් කුට්ටිට කතා කළ නිසා මෙයා ඉක්මනින් වාහනේ එයාගේ දුවව බේරගන්න යනවා. ඒ වගේම මෙයාලා කිව්වා වගේම මේ විදියට අංජු අවීරට කරදරයක් කළා කියලා සාක්ෂි මවනවා. ඒ වගේම මෙයාලා වැඩේ ඉවර වුණාට පස්සේදී මෙතනින් යනවා වගේම මෙයාලා පොලිසිය අයට කතා කරලා කියනවා ඉක්මනින් එතනට එන්න කියලා. ඉතින් මෙතනදී අංජු නැගිට්ටම දැනගන්නවා එයාට කරදරයක් වෙලා කියලා. මෙයා අවීර කියලා කෑ ගැහුවා. මෙතනදී කවුරුවත් මෙයාට පේන්න ඉන්නේ නැහැ. ඔය අතරේ තමයි ජෝර්ජ් කුට්ටි මෙතනට එන්නේ. ජෝර්ජ් කුට්ටි දකිනවා මෙතන වෙලා තියෙන දේවල් ගැන. ඉතින් ඔය අතරේ තමයි මෙතනට පොලිසිය අයත් එන්නේ. ඉතින් මේ විදියට තමයි ප්‍රභාකර් ජෝර්ජ් කුට්ටිගේ දුව අල්ලගන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ වගේම අවීර අපේ රටෙන් පිටුවල් කරන්න මේ වෙද්දි ප්‍රභාකර් සැරසුම් හදලා තිබුණේ. ප්‍රභාකර් කියන්නේ පොලිස් පරීක්ෂකවරයාට කිසිම වැඩක් කරන්න ඕනේ නැහැ. වැඩේ හරියටම වේවි කියලා. ඉතින් ඊළඟ දවසේ පොලිස් පරීක්ෂකතුමා නැගිට්ටම දැනගන්නවා ප්ලෑන් එක සැරසුම් කරපු විදියටම වෙලා නැහැ කියලා. මෙතනදී අංජුට නිදි බෙහෙත් දුන්න අවීර මේ විදියට වැටුණු නිසා ඒ සද්දෙට නැගිටිනවා. ඉතින් මෙතනදී කතාවේ පෙන්වන්නේ සහදේවන් මේ විදියට එතනදී අංජුගේ අත්වලට පිහියෙන් තුවාල කරලා මෙතනින් යනවා කියලා. ඉතින් මෙතනින් පස්සේදී තමයි ජෝර්ජ් කුට්ටි මෙතනට එන්නේ. ඒ වගේම පොලිසිය අයත් ඉක්මනින් මේ විදියට මෙතනට එනවා. ජෝර්ජ් කුට්ටි ආපු පොලිසිය අයට කියනවා මගේ දුවයි එයාගේ මහත්තයයි මේ කාමරයේ ඉන්නවා කියලා. ටික වෙලාවකට කලින් සහදේවන් කියලා මිනිස්සෙක් මගේ දුවගේ ෆෝන් එකකින් කතා කරලා එයාට අනතුරක් කරනවා කියලා තර්ජනය කළා කියලා. ඉතින් මේ කතාව තමයි පොලිස් පරීක්ෂකවරයාට ඊයරා උනා කියලා උදේ දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මෙතනදී උන හැම දෙයකටම වරද සහදේවන්ට තමයි යන්නේ. ඔය අතරේ තමයි මෙයාලා දෙන්න සහදේවන්ගේ ගෙදරට ගිහින් එයා ගෙදර ඉන්නවද කියලා බලන්නේ. මෙතනදී මෙයාලට සහදේවන් නෙවෙයි ජෝර්ජ් කුට්ටි තමයි සහදේවන්ගේ ගෙදර ඉඳලා හම්බ වෙන්නේ. මෙතනදී පොලිස් පරීක්ෂකතුමා රෑ උනා කියලා දැනගෙන තියෙන ආරංචිය වැරදි. මොකද මෙතනදී ඇත්තටම වෙලා තියෙන්නේ සහදේවන් ජෝර්ජ් කුට්ටිට වීඩියෝ කෝල් එකෙන් කතා කළාට පස්සේදී ජෝර්ජ් කුට්ටි ජෝස් කියන එයාගේ ගමේ ළඟම කෙනාට කියනවා දැම්ම අපේ ගේ ගාවට ගිහින් මම එනකන් එතන ඉන්න කියලා. ඒ වගේම මෙයා කියනවා සහදේවන් එහාට ආවොත් ඔයා එයාගේ පස්සෙන් යන්න කියලා. ඉතින් මෙතනදී ජෝස් කිව්වා වගේම සහදේවන් ජෝර්ජ් කුට්ටිගේ ගෙදර ළඟින් ගියපු නිසා එයාගේ පස්සෙන් යනවා. මෙතනදී සහදේවන් එයාගේ ගෙදරටම තමයි වැඩේ ඉවර වෙලා ගිහිල්ලා තියෙන්නේ. මෙයා එළිය වාහනේ හෝන් එක නාද වුණ නිසා දොර ඇරලා බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනයි තමයි ජෝර්ජ් කුට්ටි
කුට්ටි ජෝස්තුයි එකතු වෙලා සහදේවන්න මේ විදියට අල්ලගන්නේ. ජෝර්ජ් කුට්ටිට ඕන උනේ අවීරා ඉන්න තැන ගැන දැනගන්න. මෙතනදී ජෝර්ජ් කුට්ටි හිතන්නේ සහදේවන් ප්ලෑන් කරේ අවීරව මරලා අපේ ගෙදර වත්තේ වල්ලන්න හැදුවා කියලා. ඉතින් මෙතනදී ජෝර්ජ් කුට්ටි ටිකක් ප්‍රචණ්ඩකාරී විදියට හැසිරෙනවා. සහදේවන්ගෙන් සාක්ෂි අරගන්න බලන්න. අන්තිමටම කොහොම හරි සහදේවන් ජෝර්ජ් කුට්ටිට තිබ්බ බය නිසාම මේ විදියට සාක්ෂි දෙනවා. ඒ වගේම සහදේවන් කියනවා මේ හැම ප්ලෑන් එකක්ම ප්‍රභාකර්ගෙනුයි පොලිස් ඔෆිසර්ගෙනුයි කියලා. ඉතින් ජෝර්ජ් කුට්ටි හිතුවා වගේම සහදේවන් ප්ලෑන් කරලා තිබුණේ අවීරව මරලා බොඩි එක ජෝර්ජ් කුට්ටිගේ වත්තේ වල දාන්න. මෙයා මෙතනදී සාක්ෂි දෙනකොට කියන්නේ පස් එකපාරක් බුරුල් කරලා තිබ්බම ආයෙත් වලක් හාරනකොට ලේසි නිසයි කලින්ම වල හාරලා දැම්මේ කියලා. ඒ වගේම මෙයා ප්ලෑන් කරලා තිබුණේ ජෝර්ජ් කුට්ටි එතන වලක් හාරලා තිබුණා කියලා දැනගත්තට පස්සේදී අනිවාර්යයෙන්ම එතන හාරාවි කියලා හිතලා ජෝර්ජ් කුට්ටිට විරුද්ධව සාක්ෂි අරගන්න එක. ඉතින් මෙයාට කිව්ව විදියටම ඒ වීඩියෝ එක ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් පස්සේ ජෝර්ජ් කුට්ටි කෙලින්ම කියනවා මට හැමදාමත් ඔයාගේ පවුලේ ගැන ගෞරවයක් තිබුණා කියලා. සහදේවන්තුත් මිනිහගේ පාපොච්චාරණය දැන් මාංගාව තියනවා කියලා. ඉතින් මෙතනදී ප්‍රභාකර් ජෝර්ජ් කුට්ටිට තර්ජනය කරනවා අද ඉඳන් දිගටම මම ඔයාගේ පවුල පස්සෙන් එනවා කියලා. ඔය අතරේදී අංජුට කිසිම කරදරයක් වෙලා නැහැ කියලා මෙයාලට ආරංචි වෙනවා. ඉතින් මෙතනදී ජෝර්ජ් කුට්ටි කියන්නේ මේකේ අවසානයක් තියෙන්නම ඕන කියලා. ඒ වගේම මෙතනදී අන්තිමටම ජෝර්ජ් කුට්ටි නීතිඥවරිය ලබා අවුරුදු 5කට අඩු දඬුවමක් තියෙන වරදක් විදියට චෝදනා පත්‍රයක් හදා ගන්නවා. මෙයා ඒක මේ පොලිස් ඔෆිසර්ටත් දෙනවා. ඒ වගේම මේ චෝදනා පත්‍රයට මේ වෙද්දි ප්‍රභාකර් කැමති කියලා මේ පොලිස්පතිතුමා තහවුරු කරනවා. නීතිඥවරිය කියන්නේ එහෙම වුණොත් විතරයි සහදේවන්වයි ඔයාලට ඕන අනිත් සාක්ෂි අපි බාර දෙන්නේ කියලා. ඉතින් මෙතනදී අන්තිමටම ප්‍රභාකරුත් මෙතනට එනවා වගේම ජෝර්ජ් කුට්ටි කියනවා ඔයාගේ ඉලක්කය මගේ දුව කියලා මම දන්නවා කියලා. ඒක මම ජීවත් වෙලා ඉන්නකම් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ජෝර්ජ් කුට්ටි ප්‍රභාකර්ට තර්ජනය කරනවා ආයෙත් මගේ දුවට කරදර කරොත් මම උඹව මරනවා කියලා. ඉතින් මෙතනින් පස්සේදී මෙයාලට දැනගන්න ලැබෙනවා අවීර රටින් පැනලා ගිහින් කියලා. අවීර දැනගෙනයි ඉන්නේ එයාව මරන්න සහදේවන් හැදුවා කියලා. මෙයාලා අවීරට කියනවා අපි සහදේවන්ට ඔයාව මරන්න කියලා කිව්වේ නැහැ කියලා. ඉතින් ජෝර්ජ් කුට්ටි සහදේවන්න අල්ලගන්න ආවෙලාවේදී අවීර සහදේවන්ගේ ගෙදරයි ඉඳලා තියෙන්නේ. අවීර එතනින් පැන ගන්නවා වගේම මෙයාට මේ විදියට රටින් යන්න පුළුවන් වෙනවා. ඉතින් කතාවේ ඇත්තටම එදා රෑ වෙලා තියෙන්නේ ජෝර්ජ් කුට්ටි එයාගේ දුවව හම්බ වෙන්න හොටල් එකට ආවට පස්සේදී මෙතන උගුලක් කටවල කියා ජෝර්ජ් කුට්ටි දන්න නිසා එයාගේම දුවට වද දීලා පිහියෙන් මේ විදියට අත් කපලා දාන එක. ඒ වගේම පොලිසිය අය සිද්ධියෙන් පස්සේදී මෙයාට කරදර කරපු ගෙනා ගැන ඇහුවම මෙයා කියන්නේ සහදේවන්ය ඒක මට කළේ කියලා. ඉතින් මේ විදියට තමයි එදා රෑ මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතනදී මෙයා කියන්නේ සහදේවන් අංජුට කරදරයක් කළේ නැහැ කියලා. ඉතින් මෙතනදී මෙයාලා දැනගන්නවා ජෝර්ජ් කුට්ටි සහදේවන්ව මේකට අල්ලගන්න ප්ලෑන් කරපු විදිය. මෙතනදී ප්‍රභාකර් කිව්වා වගේම සහදේවන් එයාගේ වැඩ ටික කරලා තියෙනවා. ඒත් ජෝර්ජ් කුට්ටි මෙතනට ආවම දැනගන්නවා මෙතන අපිට විරුද්ධව මෙතන උගුලක් තියෙයි කියලා. ඉතින් ඒ උගුලෙන් බේරෙන්නයි ජෝර්ජ් කුට්ටි එයාගේ දුවගේ අත් කපලා එයාට හානියක් කළේ සහදේවන්ය කියලා අඟවන්න හැදුවේ. ඉතින් සිද්ධිය උනාට පස්සේදී අංජුගෙන් පොලිසිය අය පාපොච්චාරණයක් ගන්නවා. ඉතින් ඒ කියපු දේවල් තමයි උදෙන්ම බැස්ටියන් කියන මේ පොලිස් ඔෆිසර්ට දැනගන්න ලැබෙන්නේ. මෙයාට දැනගන්න ලැබුණේ සහදේවන්ය අංජුට අනතුරක් කළේ කියලා. ඉතින් ඒක නිසයි ජෝර්ජ් කුට්ටි එයාගේම දුවටම මේ විදියට වද දුන්නේ. ඔය අතරදී අවසානයේදී මේ කේස් එක ඉවර වෙන්නේ ජෝර්ජ් කුට්ටි අන්තිමටම පොලිසියට බාර වෙනවත් එක්ක. ඉතින් ජෝර්ජ් කුට්ටි අත්තගන්ඩුවට ගත්තා. කීතට ඒක අහලා සතුටක් තිබුණේ නැහැ. මෙයා කියන්නේ මට ජෝර්ජ් කුට්ටිගේ දුවමයි ඕන කියලා. ඉතින් මෙතනින් මේ කතාව අවසන් වෙනවා වගේම හැම දෙනාටම සුබ දවසක්.